හරි සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාටම. එතකොට මේ වීඩියෝ එක අරගෙන ආවේ ප්‍රධාන වශයෙන්ම අපේ 2026 රිවිෂන් පන්තිය ගැන කතා කරන්න. මේකේ සරලව අපි පැහැදිලිව විස්තර කරන්නම් අපේ රිවිෂන් පන්තිය සහ රිවිෂන් පන්තියේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ සහ කොහොමද වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේ දැන් අපේ මේ පාර 2026 එක්සෑම් එක සම්බන්ධව ගත්තොත් 2025 අපේ ගොඩාක් රිසල්ට් තිබුණා මේ පාර. එතකොට අපේ මේ 2026 ස්පීඩ් රිවිෂන් එක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මොන වගේ කට්ටියකටද? එතකොට මේ 2026 රිවිෂන් එක ගත්තොත් මේක වැදගත් වෙන්නේ පළවෙනි එක තමයි අර පළවෙනි ෂයි එක. එහෙම නැත්නම් 2025 දී එක්සෑම් එක කරලා ඒකෙන් ලකුණු අඩු ළමයින්ට එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන රිසල්ට් එක ලැබුණේ නැති ළමයින්ට ඒ වගේම හොඳ රිසල්ට් එකක් තියෙනවා නමුත් කැම්පස් එකක් ඒ විදිහ නැද්ද කියලා ෂුවර් නැති මානසිකක් තියෙන සෙට් එකට එයාලට ඒ වගේ පොඩ්ඩක් රිසල්ට් අඩු සෙට් එකකට මේකෙදි chance එක තියෙනවා අවිලි ඉගෙන ගන්න. ඒ වගේම 2026 තමන්ගේ ෆ්‍රෙෂ් එක කරගෙන යන කට්ටියට පොඩ්ඩක් අර තමන්ගේ පන්තිත් අවුල් ගිහලා එවන නැත්නම් තමන්ට විෂය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් වුණ කට්ටියට තමයි මේ දෙවනියට මේක වැදගත් වෙන්නේ. එතකොට අපේ මේ 2026 රිවිෂන් පන්තිය මොකක්ද මේකේ තියෙන විශේෂත්වය සහ මොකක්ද මේකේ තියෙන වැදගත්කම සහ වටිනාකම. එතකොට අපේ මේ 2026 රිවිෂන් පන්තිය ගත්තොත් පුතේ මේක සතියේ දවස් 6ක් ක්‍රියාත්මක වෙනවා වැඩසටහන් සමගම. එතකොට මේ සම්බන්ධව ගත්තොත් සිකුරාදා රාත්‍රී 9 ඉඳන් 12 වෙනකම් අපේ 2026 රිවිෂන් පන්තිය තියෙනවා. ඒ වගේම සෙනසුරාදා රාත්‍රී 9 ඉඳන් 12 වෙනකම් 12 1 2 වගේ වෙනත් තුන සමහර දවස්වලට. ඒ වගේම ඉරිදා රාත්‍රී 9 ඉඳන් 12 වෙනකම් අපේ මේ 2026 රිවිෂන් පන්තිය තියන්න සියලු කටයුතු අපි මේ වෙද්දි සූදානම් කරලා ඉවරයි. ඒ වගේම තමයි සමහර දවසේදී ඕගොල්ලන්ට විශේෂම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඔයාලා හැමෝම දන්නවා අනිවාර්යෙන් A level දේශපාලන විද්‍යාව කරන ළමෙක් නම් අපි අනිවාර්යෙන්ම දැනගත යුතු කාරණාව තමයි මොකද්ද? රචනා ප්‍රශ්න ලිවීමේ ක්‍රියාවලිය. එතකොට මේ සඳුදා දවසේදී අපි රචනා ප්‍රශ්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා පන්ති ඇතුළෙම. එතකොට උදේ ඉඳන් රැ වෙනකම් අපිට රචනා ප්‍රශ්න ලියවන්න පුළුවන්. එවන හැම ළමයෙක්ටම එදාම වගේ රචනා ප්‍රශ්න ටික අපි බලලා දෙනවා සහ අඩුපාඩුත් එක්ක හැම ළමයෙක්ටම වෙන වෙනම මේ රචනා ප්‍රශ්න සම්බන්ධව ලියන විදිය සහ ඒ හැමදේම කියලා දෙනවා. ඒ වගේම අඟහරුවාදා දවසේදී අපේ ඔන්ලයින් දේශපාලන විද්‍යාපන්තියේ විශේෂම වැඩේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි බං ඔන්ලයින් ක්විස් වැඩසටහන. ඔන්ලයින් ක්විස් මේක හැමෝම අහලා නැති කාරණාවක් සහ ඔන්ලයින් පොලිටිකල් සයන්ස් වල ඉස්සෙල්ලම ගෙනාවේ අපි සහ තවමත් ක්‍රියාත්මක වෙන්නේ මේක අපේ ගාව විතරයි. එතකොට මේ ඔන්ලයින් ක්විස් කියන වැඩසටහන හරහා ළමයි ඕගොල්ලොන්ට ඔන්ලයින් හරහා මාර්ගගත ක්‍රමවේදයට එවලෙම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියලා ඔන්ලයින් ක්විස් ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් MCQ පේපර් එකකට උත්තර ලියලා එවලෙම ඕගොල්ලොන්ට තියෙන රිසල්ට් ප්‍රමාණය සහ නිවැරදි පිළිතුරු ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔන්ලයින් ක්විස් වැඩසටහන හරහා මේක හැමෝම ගාව නැත්නම් අපි ගාව විතරක් තියෙන විශේෂම වැඩසටහන් මාලාවක්. ඔය විදිහට තමයි අපේ 2026 රිවිෂන් පන්තියේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ රිවිෂන් පන්තියේ තවත් විශේෂත්වයක් තියෙනවා. අපේ නිබන්ධන කට්ටලේ. හරිද? එතකොට අපි නිබන්ධන කට්ටලේ සම්බන්ධව කතා කරොත් අපිට දැන් මහා කාලයක් නෑනේ මම අවුරුද්දන්නේ මාස 6ක් 7ක් මාස 8ක් 9ක් වගේ ලොකු කාලයක් නෑ. අපිට තියෙන්නේ මාස 4ක් වගේ කාලයක්. එතකොට සාමාන්‍යයෙන් අපි මාස 3කින් වගේ මේ සිලබස් එක ආවරණය කළ යුතුමයි. මොකද අවසාන මාසේ ළමයින්ට පාඩම් කරගන්නවත් තියෙනවා. මොකද ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙතන සිලබස් එකට අලුතෙන්ම මේකට බහින සෙට් එකක් ඉන්නවා. කොමර්ස් වගේ සබ්ජෙක්ට් කරලා බයෝ මැත්ස් වගේ සබ්ජෙක්ට් කරලා ආර්ට් වල බහින පිරිසක් ඉන්නවා. ඒ වගේම තවමත් අර විෂය ඇතුලේ W සමාන්ත එක සාමාන්‍ය විෂය කියන්නේ මොකක්ද? රචනා ප්‍රශ්නයක්වත් දන්නේ නැතුව පාඩමක නමක්වත් දන්නේ නැති පිරිසක් මෙතන ඉන්නවා. සබ්ජෙක්ට් එක ඇතුලේ සහ විෂයන් ඇතුලේ ඉඳලා මුලින් ඉඳන් වැඩ කරන්න කට්ටිය. ඔය වගේ ලොකු පිරිසක් වෙන නිසා අපිට හරියටම තියෙන්නේ මාස 3යි අවසාන මාසෙදී ළමයින්ට පාඩම් කරන නිසා අපේ දින 30 වැඩසටහන් ක්‍රියාත්මක කරන නිසා කාලය සීමිතයි. ඒ සම්බන්ධව ගත්තොත් අපේ නිබන්ධන කට්ටල අපි නිවසටම ලබා දෙන්න බලාපොරොත්තුලා ඉන්නවා. පළවෙනි මාසයේ නිබන්ධන 5ක්, දෙවෙනි මාසයේ නිබන්ධන 5ක් සහ ඉතුරු 5 තුන්වෙනි මාසෙත් තමයි අපි වන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂම කාරණාව තමයි අපේ දේශපාලන විද්‍යාපන්තියට සම්බන්ධ වෙන හැම ළමයෙක්ටම පන්ති ගාස්තුවට අමතරව නිබන්ධන වලට කිසිදු අමතර ගාස්තුවක් අය කරන්නේ නැහැ. හරිද? ඒක තමයි විශේෂම කාරණාව වෙන්නේ. පන්ති ගාස්තු ගත්තොත් රුපියල් 5000 ආය දාන්නේ. රුපියල් 1000යි පන්ති ගාස්තුව. නිබන්ධන කට්ටලය පැහැදිලිව පිළිවෙලට නිවසටම ලබා දෙනවා. සම්බන්ධ වෙන හැම ළමයෙක්ටම අපේ ඔන්ලයින් දේශපාලන විද්‍යාපන්තිය තුළ තමයි අපේ පන්ති අතර අපේ පන්තියේ තියෙන විශේෂත්වය. හරිද? එතකොට ඒ සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. මේ සම්බන්ධ ලොකු මීටින්ග් එකක් අපි ගන්නවා. නමුත් මේක පොඩි වීඩියෝ ක්ලිප් එකක්
ළමයින්ට දාන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධව කතා කරද්දී අපි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම ළමයෙක්ට 20 26 එක්සෑම් කරන ළමයෙක්ට 27 ළමයි කලින් අවුරුද්දකට කලින් එක්සෑම් කරනවා නම් එයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට පහතින් නම්බර් එකක් පැටේවි. ඒ නම්බර් එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සම්බන්ධන තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනම ළමයෙක්ට YouTube හරහා මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අමතර ගාස්තු අය කරන්නේ නැහැ. ඕන තරම් ෆ්‍රී සෙමිනාර්ස් තියෙනවා. සම්මන්ත්‍රණවල ඩොනමෝර් රාවුන්ඩ් මේ පළවෙනි පාඩමට 20000ක් වගේ බලලා තියෙනවා. ඕන ළමයෙක්ට ඇවිල්ලා දෙවෙනි පාඩම සම්බන්ධන තියෙනවා. ඕන ළමයෙක්ට ඇවිල්ලා අමතර ගාස්තු ගෙවන්න නැතුව හොඳම ටික තියෙන සියල්ල නැතුව සෙමිනාර්ස් තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. අපේ පන්ති ඇතුළේදී දේශපාලන විද්‍යාව දේශාන් ධනංජය කියන YouTube channel එක හරහා. එහෙනම් වැඩ කරන සෙට් එක සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙමු. ගොඩාක් වීඩියෝස් අපේ YouTube channel එක හරහා ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු. වැඩ කරන්න මහන්සි වෙන්න හැමෝටම සුබම සුබ දවසක්. සරසවි සිහිනයට පාර කියන දිවයිනේ හොඳම ඔන්ලයින් දේශපාලන විද්‍යා පන්තිය. දේශාන් ධනංජය. වැඩි විස්තර සඳහා දේශාන් ධනංජය YouTube channel එකට පිවිසෙන්න.